low pains on ඉතින් අද පේ කරන්නේ නෑනේ. හන්රිසාක් වර්කින් සුපිරි මොබයිල් ගේම් එක. ඉතින් මේ ගේම් එක PES2 එකේ තියෙන MB 200ට අඩු සුපිරි ගේම් එකක්. අපි අද ගේම් එක පේ කරන්න තමයි යන්නේ. ඉතින් මම මේ ගේම් එක කලින් පේ කරලා නැහැ. ඉතින් මේ ගේම් එකේ හැටියට මම මෝරෙක්. ඉතින් මම කලින් ගේම් පේ වීඩියෝ බැලුවා. ඉතින් අපිට තියෙන්නේ මේ මෝර වරන් ගිහින් මිනිස්සුන්ව කන්න. ඉතින් අපි ගේම් එක පේ කරලා බලමු කොහොමද අවුලක් කියලා. ඉතින් ඔන්න පටන් ගත්තම හොට බිම ගත්ත ගියාංගෝ බිමනේ මෑන ගත්තේ ගලක හොඳ. මොකක්ද මේ බිම තියෙන නිකන් හරි පරණ නැවක් වගේ. ඔන්න ඉතින් මචරි ගොඩක් මෙවුන් කෑවා. ඉතින් මේ ගේම් එක අපිට තව මෝරුත් ඕපන් කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ අපිට ඉන්න පොඩි මෝරෙක්නේ. ලොකු මෝරු ඕපන් කරන්න පුළුවන්ලු. ඉතින් අපි බලමුකෝ. එක්ක මං අද ලොකු මෝරු ඕපන් කරන්න යන්නේ. අපි ඊළඟ එපිසෝඩ් එකේ ලොකු මෝරෙක් ඕපන් කරලා පේ කරමු. හොඳයි. අම්මට ලස්සන මාළු නෝ මුන් දැක්කම කන්න හිතෙන්නේ නැද්ද? ඒ වුණාට ඉතින් මචං අපි කන්න එපයි නැත්නම් අපිට බඩගිනින්න පොඩ්ඩක් ගොඩබිම් පැත්තට ගිහින් බලමු. යමුකෝ ෂේප් එකේ. අම්මට මේ දින ගොඩබිම් ගෑණික් ඉන්නවා දුවනවා ගියාංකෝ. කාපංකෝ. අම්මට ඔය කෑවේ මචං. ගෑණි ඉවර. අඩෝ ලේතාව අඩෝ ගෑණියෝ ගියාට පස්සේ ලෑ වුණා මං හිතත්. මේ මාළුන්ට තමයි මචං මං ආසනේ. හිටි දැන් මචං දුඹුරු පාට නෙවෙයි දම් පාට මාළුවේ උන්ට දැන් මං ආසනේ. තමයි නැද්ද? අරු ගියා වය නිදා ගන්න නැති. පෑවුන්නේ මචං ඌ ගියාට පස්සේ හවස් මේ බූල් එක ඉන්න මිසත් ඌවත් කාලා බලමුද? අම්මට ඌ ගියාට පස්සේ මචං කරන්ට් එක වැදුනා වගේ ගියුණා. මං හිතන්නේ ඌ ගේම කරන්ට් එක වැදුනා අම්මට. අඩෝ තව මොරෙක් ඇවිල්ලා අල්ලගත්ත ගියාංකෝ. බලුවේ නේ මචං ඕන. අඩෝ අල්ලගෙන කනවා මචං. මං ඕක කාලා වෙන පස්සේ බලන්න. හරි මචං මං කෑවා. මේ කහපාට මාළුන් ඉච්චර කැමතිද? අම්මට බෝට්ටු ඔබ්බා. පියද බෝට්ටුත් කමු. එක මිනිහෙක්වත් යාවර මේ විදිහට පෙක. බෝට්ටුවේ ඉන්නකව කමු අඩෝ මෝ කෑවා. දැන් දින මචං බෝට්ටු ඉන්නකව කන්න. ඔය කන්න බෑද? මම හිතන දින මචං ඔය කන්න බෑ. ආයි ගොඩබිම් පැත්තට ගිහින් බලමු. මොකද වෙන්නේ කියලා. අඩෝ තාමත් අරු යනවා කියහන් ගිහින් ඉවර වෙන්නේ. ඒ වෙලෙත් ඉතින් නංග අයිජ්ජා. මොකද මේ බෙහෙත් වල ත්‍රියක් එකක් හම්බුනේ අපිට. සුපියා තමයි ඉතින් ගේම් එක. ඉතින් මේ ගේම් එකට කැමති කෙනෙක් ඉන්න ඔයගොල්ලන්ට පුළුවන්. කට්ටිය කමෙන්ට් දාන්න තැන තියෙන ලින්ක් එකෙන් ගිහින් මේ ඩවුන්ලෝඩ් කරලා පේ කරලා බලන්න. මගේ හිතට අල්ලලා ගියා. මේ දැන් ඉඳන් පේ කරද්දි ඒ කියන්නේ දැන් තමයි කිව්වනේ මම ගේම් එක ඕපන් කරේ. අම්මට අපිට කකුල වොන්වත් කන්න පුළුවන් මචං. අපිට මචං කකුල ගහම ගියේ සල්ලි වෙන්නවද කොහෙද මචං අපි සල්ලි දින් දෙන්න. අලුව අරුන්වත් කන්න බෑ මචං. බඩගිනිද? මචං මම හිතන්නේ බඩගිනි. මාළු ටිකක් කමුකෝ. හරියට මචං. එයා බඩගිනි ගම. අබ් බලමු අපි ලොකු මොරේ කම්බුයිද කියලා. මෙහෙම කිව්වම මේ සාරුංගලයක් වගේ. අඩෝ උගේ නැට්ටෙන් අල්ලලා ඌ උඩේ වන්න පුළුවන් මචං. මෙතන මාළු ඉන්නවද? අපිට බඩගිනිද මචං. මේ මචං මාළු පාත්. අම්මට ඌ කෑවට පස්සේ මචං අපිට මේ පලිඟුවක් හම්බුණා. ඉතින් අපිට පුළුවන්ලුවේ පලිඟුවකට මචං මාණික්කයක් නාග මාණික්කයක් වගේ එකක්. අපිට පුළුවන් වේග දීලි වෙන්න මේ දැන් එකපාර මරනවා කියලා හිතහන්කෝ. අපිට ආයි පණ ගන්න. කියන්නේ පණ ගන්න. වතුරේ පාට පොඩක් වෙනස් වුණා මචං. කලින් තිබ්බ පාට මේ දැන් තියෙන්නේ. මම හිතන්නේ මචං එළිය පාට වෙනස් වුණාට වතුරේ පාට වෙනස් කරනවද කොහෙද? අපි යමුකෝ. ඩොකුඩට මේ බෝල දෙන මචං මෙතන තමයි ඉන්නේ. අපි ගොඩබිම් පැත්තට ගිහින් බලමු. මොකද වෙන්නේ කියලා. කො අඩෝ අරින්න මචං පොර. මට ඔක කනකම් නිසිල්ලක් නෑ. යනවා මචං. හරියන්නේ නැවඩ අපි උඩ පැට පැනියම්. මම දැන් තමයි මචං දැනගත්තේ මේ ගේමේ උඩ පයින්න පුළුවන් කියලා. කොක්කු ඉන්නේ කොහොමද? අම්මට. කොක්කු දෙන්නයි මචං. අඩෝ ලොකු මෝරේ. කොක්කාව කෑවා. අපි හයි අම්මට කයිද කියනකොට මේ කෑව කියහන්කෝ. අපිට බෙහෙත් දෙන්නේ මේ මිනිහව කන්න මචං. උඩ පයින්නවා කියහන්කෝ. මං හිතන මචං අපි මිනිසුන් කාපු ඉන්නේ මේ මෝරා වෙන්නේ මිනිහා මේ අපිව කවන්නද කොහේ? වලු වැඩිනේ. මට කනවා කියහන්කෝ. අපි ආයේ බඩගිනිනවද? බඩගිනින නිමිෂේ හෙල්ත් එක බහින්න අපි ගියේ. තාම හෙල්ත් එක වැඩි වෙනවනේ. මෙතන තියෙන එක තමයි තියෙන්නේ. හරි මට හෙල්ත් එක වැඩි වෙනවා. ගොඩබිමේ පාඩක් වෙනස් වෙන පොඩ්ඩක් ගොඩබිම කියනවා. මු කන්න බැරිද කොහෙද? කන්න බැරුව ඇති බං කොහොමද බලහන් මෝරගේ රයිස් එක මෝරගේ නැට්ටක් තරම්වත් මම ලොකුනේ. මෝර බැදින්නේ කමේ තරම්වත් මම ලොකුනේ අද. මට මෝරා කන්න ඕනේ මිනිහ කන්න තිබ්බ නේද මේ. මෝරගෙන මැරෙන්න විද්දන්නේ.
මන්න මචං අද ගේම කරලා ඉන්නේ මූ මෙතන. මට සද්ද දාන්න මම කලින් ඉඳන් හිටපු එක මෙතන. ලනුව බැඳගෙන ඇවිල්ලා මට සද්ද දාන්න. කමු මචං. අඩෝ මට වැරදිලා මං අරුව කන්න මෙයා කියාංකෝ අපි මලාද බං. අවුලක් නෑ මචං අපි ගොඩක් පේ කරානේ. ගොඩක් නෙමෙයි ගොඩක් වෙලා ඉතින් ඔයගොල්ලෝ ලයික් එකක් දාන්න මං ගිහින් එන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.